ගින්දර, අන්ධකාරය, වේදනාව. ලෝකයේ හැම ශිෂ්ටාචාරයක්ම වගේ මරණින් මතු ලැබෙන දරුණුතම දඬුවම් විස්තර කරන්න මේ දේවල් පාවිච්චි කළා. නමුත් අපිට ගැඹුරට බැලුවොත් අපාය කියන්නේම එකම එක තැනක් නෙවෙයි. එය හාත්පසින්ම වෙනස් ලෝකයක්. මේ ලෝකේ නිර්මාණය වන්නේ හාත්පසින්ම වෙනස් විශ්වීය සිදුවීම් හරහායි. ක්‍රිස්තියානි ධර්මයට අනුව මේ පටන් ගන්නේ ස්වර්ගයේ ඇති වුණු සිවිල් යුද්ධයකින්ලු. ඉස්ලාම් ධර්මයට අනුව මේ පටන් ගන්නේ එක්තරා ජින්වරයෙකුගේ උඩඟුකම නිසා ඇති වුණු කැරැල්ලකින්ලු. එතකොට බුද්ධ ධර්මයේ එතන පටන් ගැනීමක් නැහැ. ඒක හේතුඵල දහම් මත ක්‍රියාත්මක වන ස්වභාවික යන්ත්‍රයක් වගේ දෙයක්. එහෙනම් අපි මේ නිරේ කියන්නේ මොකක්ද කියලා විමසා බලමු. අපි මුලින්ම පෙරදිගට යමු. තේරවාද බුද්ධ දර්ශනය ඇතුලේ පිනිසිරුවරයෙක් නැහැ. දෙවියන් ඔබත් එක්ක තරහ වෙලා දඬුවම් කරන්නේත් නැහැ. නිරේ කියන්නේ ස්වයංක්‍රීය ක්‍රියාවලියක්. හරියට ගුරුත්වාකර්ෂණය වගේ. ඔබ කන්දකින් පැන්නොත් බිමට වැටෙනවාමයි. ඒ ස්වභාව ධර්මයේ නීතියක්. බුදුරජාණන් වහන්සේ අපාය ආය කාලය විස්තර කළේ සදාකාලිකයි කියලා නෙමෙයි. නමුත් ඒ කාලේ හිතා ගන්නවත් බැරි තරම් දිගයි. උන්වහන්සේ දේශනා කළ තල ඇටි පිරූ කරත්තකින් අවුරුදු 100කට සැරයක් එක් තල ඇටයක් අයින් කළොත් ඒ කරත්තය හිස් වෙන්න යන කාලයටත් වඩා අබ්බුද නිරේ ආයු කාලය දිගයි කියලා. ශ්‍රී ලංකාවේ ජනප්‍රවාදවල නිතර අසන්නට ලැබෙන ලෝහකුම්භි නිරේ ගැන හිතන්න. මේ සත්වයින් උණු වූ තඹහැලියක තැන්පෙමින් අවුරුදු 30000කට සැරයක් මතු පිටට එනවා. ඔවුන්ට කතා කරන්න ඕනුන වේදනාව නිසා කියවෙන්නේ එක අකුරයි. ඒ තුල පසුතැවීම්, කෑගැසීම් සහ ඔවුන්ගේ විලාපත් තියෙනවා. අපාය කියන්නේ ගින්දර විතරක්ම නෙවෙයි. බුදුදහමේ අටමහා ශීතල විස්තර කරනවා. අධික ශීතල නිසා සමතලිලා නිල් මහනෙල් මලක් වගේ පිපිරියන නිසා එක නිරයක් උත්පල නමින් හඳුන්වනවා. හැබැයි මතක තියාගන්න. බුදුදහමේ අපාය කියන්නේ රෝහලක් වගේ තැනක්. ඒක මරණ දණ්ඩනයක් නෙවෙයි. Tamanගේ අකුසල කර්ම ශක්තිය ගෙවල ඉවරුනහම කවදා හරි එතනින් නිදහස් වෙලා නැවත ඉපදෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ දුකතාවකාලිකයි කියලා නේද? ඉස්ලාම් ධර්මයට එනකොට කතාව ස්වභාව ධර්මයෙන් රාජකීයත්වයට මාරු වෙනවා. ජහන්නම් කියන්නේ මැවුම්කරුවා ප්‍රතික්ෂේප කරන අය වෙනුවෙන් මැවුම්කරුවා විසින් හදපු සිරගයක්ලු. මේකේ ආරම්භය සිද්ධ වෙන්නේ සාතන් ආදම්ට හිස නමන ප්‍රතික්ෂේප කරපු වෙලාවේ. ඔහු කිව්වා මම ඔහුට වඩා උසස්. ඔබ මාව මැව්වේ ගින්නෙන්. ඔහුව මැව්වේ මැටි වලින් කියලා. අන්න ඒ උණුගම තමයි අපාය දොරටුව ඉවර කරන අතර. කුරානයේ අපාය මට්ටම් 7ක් විස්තර කරනවා. එක් දොරටු වෙන් කරලා තියෙන්නේ විවිධ පාපයන් සඳහායි. මෙහි ගැඹුරු සහ ධර්ම මට්ටම් වන අල්හාවියා වෙන් කරලා තියෙන්නේ නොහැදිලිවන්තයන්ට නෙවෙයි. ඒ කියන්නේ පිටින් හොඳ වගේ පෙන්නගෙන යටින් දූෂිත වෙච්ච අයටයි. මෙහි දඬුවම හරිම ධර්මයි. අපාය පතුලේ වැවෙන සක්කුම් නම් ගහෙන් තමයි ඔවුන්ට ආහාර ලැබෙන්නේ. ඒකේ ගෙඩි හරියට යක්ෂයන්ගේ ඔළුවල හැඩය ගන්නවා. ඒවා බඩට ගියාම උණු වෙච්ච ලෝහ වගේ පැහැෙනවා. ඒ වගේම කුරානයේ කියනවා ඔවුන්ට වේදනාව දිගටම දැනෙන්න ඕන නිසා හැම පිච්චෙන සෑම වාරයක් පාසාම අලුත් සමක් නැවත ලබා දෙනවා කියලා. හැබැයි පව් කරපු මිනිස්සුන්ට මේ తాවකාලික පවිත්‍රාගාරයක් වෙන්න පුළුවන්. දඬුවම් විඳින්නට පස්සේ ඔවුන්ට ස්වර්ගයට යන්න අවස්ථාවක් ලැබෙනවලු. සාන වශයෙන් ක්‍රිස්තියානි දහම මෙතනදී කියවෙන විදිහට ඇත්තටම අපාය මිනිස්සු වෙනුවෙන් හදපු දෙයක් නෙවෙයි. ජේසුස් වහන්සේ කියන්නේ ඒ සදාකාලික ගින්න සූදානම් කළේ යක්ෂයා සහ ඔවුන්ගේ දූතයන් සඳහා කියලා. ඒ කියන්නේ අපාය කියන්නේ විශ්වීය කැරල්ලක් පාලනය කරන්න හදපු හිරගයක් වගේ දෙයක්. මිනිස්සු එතෙන්ට යන්නේ ඔවුන් කැමැත්තෙන්ම ඒ කැරල්ට එකතු වුණොත් විතරයි. බයිබලයේ මේ ස්ථානය විස්තර කරන්න ගෙහෙන්නා කියන වචනේ පාවිච්චි කරනවා. ඒක පරණ ජෙරුසලමට පිටතින් තිබුණු හැමදාම ගිනි ගන්නා කන්දක්. ගොඩක් දෙනෙක් හිතන්නේ අපාය කියන්නේ ගිනි ගොඩක් කියලා උනාට බොහෝ දේවධර්මචාරවරු කියන්නේ ක්‍රිස්තියානි නිරේ ඇත්තම දඬුවම වෙන්වීම කියලයි. සියලු යහපතේ උල්පත වන දෙවියන්ගෙන් සදාකාලිකවම වෙන් වෙලා Taman තනිවීම තමයි ලොකුම වේදනාව කියලා. තවත් විශේෂ දෙයක් තියෙනවා. කතෝලික ධර්මයේ ශුද්ධකාරය කියලා තැනක් ගැන විශ්වාස කරනවා. ඒක හරියට බෞද්ධ මතය වගේ తాවකාලික පවිත්‍ර කිරීමේ තැන. හැබැයි බොහෝ භක්තිකයන්ට අනුව තියෙන්නේ තැන් දෙකයි. එක්ක ස්වර්ගයේ නැත්නම් සදාකාලික නිරය. ආගම් කිහිපයක් එකම එක අපායක්. බුදුදහමේදී මෙය ඔබ පාඩම් ඉගෙන ගන්නකම් දඬුවම් විඳිනවා ලෙසත්, ඉස්ලාම් දහමේදී මෙය ඔබ ප්‍රතික්ෂේප කරපු රජතුමා ඉදිරියට ඔබ පමුණවනවා ලෙසත්, ක්‍රිස්තියානි දහමේදී ඔබ ඉල්ලපු වෙන්වීම ඔබට ලබා දෙනවා ලෙසත් සඳහන් කරන්න පුළුවන්. මේ වෙනස්කම් මොනවා වුණත් පණිවිඩය එකයි.
ඔබේ ක්‍රියාවන්ට ප්‍රතිවිපාක තියෙනවා. අපාය කියන්නේ නිකම්ම මරණින් මතු ලෝකයක් ගැන කතාවක් විතරක් නෙවෙයි. ඒක අපි අද ජීවත් වෙන විදිහ පෙන්눔 කරන කැඩපතක් වගේ දෙයක්. හොඳින් මතක තියාගන්න. හැමදේම සිහියෙන් විතරක් කරන්න.